ආයිබෝවන් සදන් ෆෝට්‍රස් කුකින් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ගෙනාවේ ඔයගොල්ලන්ට ඕනම උත්සව අවස්ථාවකදී ඒ වගේම නිවසේ නිකන් ඉන්න වෙලාවකට හදලා මේක තියාගෙන ඕන වෙලාවකට පාවිච්චි කරවන්න ගන්න පුළුවන් මික්ස්චර් එකක් අරගෙනයි. මෙතන තියෙනවා ඒක හදා ගන්න අවශ්‍ය දේවල්. අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම තාච්චියක් ලිපේ තියලා මේකට මම අරන් තියනවා මැගි නූඩල්ස් පැකට් එකමාරක් එක කඩන්න නැතුවම මම බෙද ගන්නවා. මේක දෙපැත්ත පෙරලමින් රන්වන් පාට වෙනකන් බෙද ගන්න ඕන. මෙන්න මේ විදිහට මැගි නූඩල්ස් එක මම බැදගත්තා. මේ විදිහට මේ ප්‍රමාණයට බැදුනම ඇති. ඊට පස්සේ අර කැඩිච්ච කෑලි, ඒ කියන්නේ අනිත් භාගෙත් මම බැද ගන්නවා. ඒකත් මේ රන්වන් පාට වෙන විදිහට බැද ගන්න ඕන. දැන් නූඩල්ස් ටික බැදගෙන ඉවරයි. ඊට පස්සේ මම මේකට බැද ගන්නවා රටකජු. රටකජු මම මෙතන ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඒක බැදපු රටකජු. ඒක නිසා වැඩි වෙලා තෙලේ තියන්න ඕනේ. විනාඩි 2-3ක් තියලා මේක තෙල් බේරලා ගන්න ඕන. ඔගොල්ලෝ මේ බදින හැම එකක්ම හොඳට තෙල් ටික බේර ගන්න ඕනේ. කිරිගොට්ටකට හරි පෙරණ මොකකට හරි දාලා තියලා මේකේ තෙල් ටික බේරලා වෙනම තියාගන්න ඕන. ඊට පස්සේ මම බදින්න ගන්නවා පපඩම් ටික. මම ඒක අර පපඩම් වල පොඩි ලුණු ගතියක් තියෙන නිසා අනිත් ටික බැදලා ඉවරුනයින් පස්සේ තමයි පපඩම් ටික බදින්න ගත්තේ. පපඩම් පොඩි පොඩි කෑලි වලට කපලා බදින්න මම මෙතන අරන් තිනවා පපඩම් ග්‍රෑම් 100ක්. ඔගොල්ලෝ පපඩම් ගන්නකොට අර ලොකු මහතට තියෙන, ඒ කියන්නේ රවුම විශාලව තියෙන පපඩම් අරගෙන පොඩි පොඩි කෑලි වලට කම්පලා ගන්න. මොකද මේ පපඩම් එක පෙඟෙනවා අඩුයි. ඒ කියන්නේ ඉක්මනට පෙඟෙන්නේ නැහැ. දැන් මේ මික්ස්චර් එක අපිට මේ පපඩම් වලින් හැදුවම ගොඩක් කල් තියා ගන්න පුළුවන්. හොඳට බෝතලයකින් වහලා කරලා හොඳට තියා ගන්න පුළුවන් මේ පපඩම් එක. නමුත් අර ඉන්දියන් හොඳ පපඩම් එක හරිම රසයි. නමුත් ඒක වැඩි කල් තියා ගන්න අමාරුයි. ඇතරම මේ පපඩම් මික්ස්චර් එක අපිට මේ කියන්නේ ඔයගොල්ලෝ සෙනසුරාදා ඉද්ද වගේ දවසක හදලා බෝතලයකට දාලා සතිය වැඩට යන කෙනෙක් ඉන්නෝ නම් ඒකෙන් ටික ටික ලන්ච් ෂීට් එක ඔතාගෙන ගියාම බත් කන්න ගියාම හරිම මේ ප්‍රියමනාපව අපිට බත් ටික කන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන අරන් තියෙනවා කරපිංච මේ තමුන්ට කැමති ප්‍රමාණයක් අරගන්න පුළුවන්. කරපිංච ටිකක් දාලා මම මේක තෙලේ බැද ගන්නවා. ඒ වගේම ඒකත් හොඳට තෙල් බේරෙන්න තියලා ඔයගොල්ලෝ ගන්න ඕනේ. එතකොට කිසිම පෙඟීමක් නැහැ. මේ මික්ස්චර් එක දවස් 7ක් වුණත් තියාගන්න පුළුවන්. දැන් මම මේ සේරම ටික බැදලා ඉවරයි. මම මෙන්න මේ විදිහට තමයි තෙල් බේරලා අරගෙන එකම වෙනම ට්‍රේ එකකට දාලා තියාගත්තා. ඊට පස්සේ දැන් අපි මික්ස්චර් එක හදාගමු. ඔගොල්ලෝ ලොකු භාජනයක් අරගෙන, ඒ කියන්නේ ටිකක් ඉඩ තියෙන භාජනයක් අරගෙන ඒක ඉස්සෙල්ලාම පපඩම් ටිකයි අනිත් බැදපු ද්‍රව්‍ය ටික මේකට දානවා. දාලා ඉවරලා මේකට මේ අපි මේ දා ගන්න ඕන කෑලි මිරිස්. කෑලි මිරිස් මේ සෑඳි 3-4ක් විතර වගේ දානවා. ඒ කියන්නේ ඔගොල්ලෝ සැර කන අනුව තමයි මිරිස් දාගන්නේ. ඊට වැඩි හරි ඊට අඩු හරි කරගන්න පුළුවන් තමන්ගේ කැමැත්තට. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් මේකට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගෙන ඉවරලා හොඳට හැන්දකින් හරි මොකකින් හරි මේක හොඳට කලවම් කරගන්න ඕන. කලවම් කරලා පොඩ්ඩක් මේක නිවෙන්න ඇරලා බෝතලයකට හරි සිලි බෑග් එකකට හරි දාලා මේක ගැට ගහලා හොඳට මේ කට ගැට ගහලා තියාගන්න ඕන. මේ තියාගත්තම මේක සතියක් වුණත් තියාගෙන කන්න පුළුවන්. මට ඔයගොල්ලන්ට කියන්න අමතක වුණා. ඔයගොල්ලෝ මැගි නූඩල්ස් එක අතින් හොඳට පොඩි කරලා පොඩි කෑලි වලට කඩා ගන්න ඕනේ. කඩාගෙන තමයි අපි මේ මික්ස්චර් එකට දාගන්නේ.
ඔගොල්ලෝ මගේ වීඩියෝට කැමති නම් මාව subscribe කරන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.